අයිබෝන් සුබ දවසක් කෙනෙකුට ප්‍රාර්ථනා කරන ක්‍රිකට් වලට බේන් මාතර කරන වල සිරිම දිනාට සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තරඟ තුනකින් යුතු T20 තරඟාවලියේ අවසන් තරඟය ඊයේ රාත්‍රියේදී නිමවට පත් වුණා. ඒ රන්ගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉතින් ඊයේ දවසේදී වර්ෂාව හේතුවෙන් තරඟයේ පන්දු වාර 12කට පමණ සීමා වුණා. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9:20ට තමයි තරඟය ආරම්භ වුණේ. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දවසේදී වෙනස්කම් දෙකක් සිදු කර තිබුණා. ඒ අනුව පැතුම් නිස්සංග කමිල් මිසාර කුසල් මෙන්ඩිස් ධනංජය ද සිල්වා චරිත් අසලංක දසුන් ශානක ජනිත් ලියනගේ වනදු හසරංග මහේෂ් තීක්ෂණය වගේම ඉෂාන් මාලිංග සහ මතීස පතරින් යන ක්‍රීඩකින් ඊයේ දවසේදී තරඟය සඳහා කැඳවා තිබුණා. ඉතින් දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර ඊයේ දවසේදී තරඟයට ක්‍රීඩා කළේ නැහැ. කාසිවාසී දිනකට පාකිස්තාන කණ්ඩායම නායකයා මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. එහෙම ශ්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ගේ පන්දු වාර 12 අවසානයේදී ලකුණු 160ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරා. කඩලු 6කට ලකුණු ලබා ගැනීමේදී පැතුම් නිස්සංක ලකුණු ලබා ගත්තේ නැහැ. කමිල් නිසාර ලකුණු 20ක් ලබා ගන්නවා පන්දු 8කින් 4 පාරවල් 3ක් සහ 1 පාරක් කිරීමට ඇතුළත් වෙනවා. ඒ වගේම කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් ලබා ගන්නවා පන්දු 16කින් 4 පාර 2ක් සහ 6 පාර 2ක් ඔහු කිරීමට ඇතුළත් වෙනවා. ධනංජය සිල්වා පන්දු 15කින් ලකුණු 22ක් ලබා ගන්නවා 4 පාරවල් 4ක් කිරීමට ඇතුළත් වෙනවා. ඒ වගේම චරිත් අසලංග ලකුණු 21ක් ලබා ගන්නවා පන්දු 13කින් 4 පාර 1ක් සහ 6 පාරක් ඔහු කිරීමට ඇතුළත් වෙනවා. දසුන් ශානක ඊයේ රාත්‍රියේදී තමත් හොඳ ඉනිමක් දියත් කළ ලකුණු 34ක් ලබා ගන්නවා පන්දු 9කින් 6 පාරවල් 5ක් ඔහු ගෙනීමට ඇතුළත් වෙනවා. ඒ වගේම ජනිත් ලියනගේ නොදවේ ලකුණු 22ක් ලබා ගන්නවා පන්දු 8කට මුහුණදී 4 පාරවල් 3ක් සහ 6 පාරක් ඔහු ගෙනීමට ඇතුළත් වෙනවා. වනදු හසරංග ඊයේ දවසේදී නොදවි 1 ලකුණක් ලබා ගන්නවා. ඒ අනුව ඊයේ රාත්‍රියේදී පාකිස්තාන කණ්ඩායමට ලකුණු 161ක් ලබා ගත යුතු තිබුණා. පන්දු වාර 12 තුනදී ඉතින් පාකිස්තාන කණ්ඩායමට ඊයේ දවසේදී ලබා ගැනීමට හැකි වූ ලකුණු 146ක් පමණයි. කඩුළු 8ක් පමණක් දැවි ඔවුන්ගේ පන්දු වාර 12 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ පන්දු වාර 2 ලකුණු 27 කඩුළු ලබා ගත්තේ නැහැ. ඒ වගේම ඉෂාන් මාලිංග පන්දු වාර 2 ලකුණු 27 1 කඩුල්ලයි. මතීස පතරින් පන්දු වාර 3 ලකුණු 34 කඩුළු 2යි. ඒ වගේම ඊයේ දවසේදී සුපිරි පන්දු යැවීමක නිරත වන වනදු හසරංග පන්දු වාර 3 ලකුණු 35 කඩුළු 4යි. ධනංජය සිල්වා පන්දු වාර 2 ලකුණු 22යි. ඔහුටත් කඩුළු ලබා ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දවසේදී ලකුණු 14කින් තරඟයේ තම තියුණු ආකාරයට ජයග්‍රහණය කරනු ලැබුවා. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර තරඟ තුනකින් යුතු T20 තරඟාවලිය 1-1ක් වශයෙන් කණ්ඩායම් දෙකම තරඟාවලියේ සම තත්ත්වයටපත් වුණා. ඒ අනුව මේ දවසේදී වාර්තා රැසක් බිහි වුණා. පළමු වාර්තාව වශයෙන් අපට හැඳින්වීමට පුළුවන් වසර 14කට පසුව පාකිස්තාන කණ්ඩායම ලංකාව තුළදී 2020 තරඟයකදී පරාජයටපත් කරලා ශ්‍රී ලංකා කණ්ඩායම ජයක් වාර්තා කිරීම වසර 14කට පසුව තමයි සිදු වුණේ. ඒ වගේම වනදු හසරංගයේ දවසේදී ලෝක වාර්තාවක් සම කිරීමට සමත් වුණා. ඉතින් T20 පිටිය අඩුම තරඟ ගණනකින් එකෙන් තරඟ 92කින් කඩුළු 150ක් ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට වනදු හසරංගට ඊයේ රාත්‍රියේදී හැකියාවක් ලැබුණා. ඉතින් මේ ලෝක වාර්තාවක් වශයෙන් තමයි වාර්තා පොත් අතරට එක්ුණේ. එමනම් ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවති මෙම T20 තරඟාවලිය සහ වනදු හසරංගගේ මෙම ලෝක වාර්තාව සම්බන්ධව ඔයාලගේ වටිනා දසකට කමෙන්ට් එකකින් ලියන්න කමක් අපගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් අලුත් වීඩියෝ හමුවතුරු ඔයාලට සුවදායකම දවසක්.